ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා YouTube channel එකට. මම ඔයාලට කියන ප්‍රමේයම් පිළිබඳ 4 වෙනි වීඩියෝ එක. අපේ ප්‍රමේය 14 තමයි දැන් කතා කරන්නේ. මේ කියන්නේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. ඒ කියන්නේ මේ සමාන්තර සම්මුඛ පාද දිගින් සමානයි. එතකොට සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ දිගින් සම්මුඛ කෝණවල විශාලත්වය සමානයි. එතකොට සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේකේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණය. ඒ කියන්නේ ඒක BD විකර්ණයෙන් තමයි මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමච්ඡේදනය වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ 14 වෙනි ප්‍රමේය. ප්‍රමේය අංක 15 සමාන්තර ආශ්‍රයේ විකර්ණ කියන එක සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මේ සමාන්තර ආශ්‍රයේ විකර්ණ එක සමාන්තර ආශ්‍රය නිසා මේකේ විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා. AO පාදයේ සමානයි OC පාදයේ වෙනවා. එතකොට BO පාදයේ සමානයි OD පාදයේ වෙනවා. පාද එකිනෙකට සමානයි. එතකොට 16 වෙනි ප්‍රමේය චතුරස්‍රයක සම්මුඛ පාද සමාන එක සමාන්තර ආශ්‍රයයක්. මේක චතුරස්‍රයක් නම් මේක සම්මුඛ පාද සමාන නම් මේක සමාන්තර ආශ්‍රය. කියන්නේ AD සමානයි BC ද AB සමානයි CD ද නම් ABCD සමාන්තර ආශ්‍රයකි.